අන්දරේ සහ රජතුමා. පුරාණ කාලේ අන්දරේ කියන්නේ බුද්ධිමත් විහිළුකාරයෙක්. ඔහු කිං රාජසිංහ රජතුමාගේ අසල්වැසි සේවකයෙක් වුණා. එක් දවසක රජතුමා අන්දරේට කිව්වා, "අන්දරේ, හෙට උදේ මාට ලෝකේ ඊටාම මිල අධික දේ අරගෙන එන්න." අන්දරේ හෙට උදේ රජමන්දිරයට ආවේ හිස් අතින්. රජතුමා කෝපෙන් ඇහුවා, "අන්දරේ, මම කියපු දේ කොහිද?" අන්දරේ සංසුන්ව උත්තර දුන්නා, "රජතුමා, මම අරගෙන ආවේ ලෝකයේ ඊටාම මිල අධික දේ." "කොහෙද ඒක?" රජතුමා ඇහුවා. අන්දරේ hina වෙමින් කියනවා, "ඒක තමයි ඔබේ කාලය. මට ඔබ හමුවීමට ලැබුණු මේ මොහොත ලෝකයේ මිල අධිකම දේ. කාලය නැවත ගන්න බැහැ." රජතුමාට තේරුණා අන්දරේගේ බුද්ධිය. ඔහු සිනාසෙමින් අන්දරේට තෑග්ගක් දුන්නා.